අපි බලමු කොහොමද මේ ටෙක්ස් ඉන්ක්ලූඩ් වෙන සෙල්ස් කීප එක ටෝටල් එක ගන්න කියන එක. කියන්නේ මෙතන මේ තියෙනවා මේ ඉන්වොයිස් නම්බරට අදාළ සෙල්ස් ක්වොන්ටිටි එක 2 kg කියන්නේ kg කියලා තියෙන හැම එකම. එතන මේ වගේ එකකට අපි බලමු ටෝටල් එක ගන්න පුළුවන්ද කියලා. අපි normal sum function එක use කරලා sum කියලා type කරලා නෑ ඒ කියන්නේ ටෝටල් එකක් එන්නේ නැහැ. එහෙනම් මේකට අපිට පුළුවන් මම කලින් කරපු අර ඩබල් ඩෑෂ් මැජික් එකම යූස් කරන්න මෙතෙන්ට. ඒ වලම කොහොමද ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරන්නේ. මුලින්ම අපි මෙතන මේ ටෙක්ස්ට් එක ස්ප්ලිට් කර ගන්න ඕන. අපි ඒකට යූස් කරනවා ටෙක්ස්ට් ස්ප්ලිට් ෆන්ක්ෂන් එක. ටෙක්ස්ට් ස්ප්ලිට් කියලා ටයිප් කර ගන්න. ඊට පස්සේ අහනවා ටෙක්ස්ට් එක මොකක්ද කියලා. අපි මෙතන විතර සම්පූර්ණ මේ රේන්ජ් එකම දෙනවා. රේන්ජ් එකම දීලා ඊට පස්සේ කොලම් ඩිලිමිට් එක අහනවා. මෙතන අපි ස්පේස් එකෙන් තමයි ඩිලිමිට් කරන්නේ. රෝ ඩිලිමිට් නැහැ. ඊට පස්සේ බ්‍රැකට් එක දාලා එන්ටර් කරන්න. ඊට පස්සේ නම්බර්ස් ටික පහරට ගන්නවා. ඒ කියන්නේ මේ kg එක අයින් කරලා නම්බර්ස් විතරක් ගන්නවා. මෙයා මේ කරන් තියෙන ටෙක්ස්ට් එකක් විදියට. අපි මෙහෙම මෙතන සිලෙක්ට් කරා කියලා මේකේ ටෝටල් එක පෙන්වන්නේ නැහැ. එහෙනම් ඊළඟට අපි යූස් කරනවා මේකට ඩබල් ඩෑෂ් මැජික් එක. මේ ටෙක්ස්ට් ස්ප්ලිට් කියන එක ඉස්සරහට අපි මෙතන කර්ස් එක තියලා ඩබල් ඩෑෂ් එන්ටර් කරනවා. ඩෑෂ් දෙකක් එන්ටර් කරලා අන්න දැන් එයා නම්බර් එක විදියට රන් තියෙන්නේ. දැන් අපිට පෙන්වනවා මෙතන ටෝටල් එක 42යි කියන එක. මේක සිලෙක්ට් කරාම. ඊට පස්සේ අපිට ඕන මෙතන sum එක ගන්න. ඊට පස්සේ මෙතන sum function එක එන්ටර් කරන්න. sum කියලා එන්ටර් කරා tab එක. ඊට පස්සේ මෙතන bracket එක close කරන්න. එන්ටර් කරා. ඊට පස්සේ ආවා ටෝටල් එක 42යි කියන එක. ඔයාලට මෙතන kg කියන එකත් ඕන නම් ඔයා මෙතනම තව මේක ස්ට්‍රින්ග් කරන්න පුළුවන්. මෙතන and mark එක දාලා and ඊට පස්සේ space kg United Master